යන්නේ අත්තර දාපු ගල්වල බලන්න. මේ ඉන්න මගේ යාළුවා. අපි දෙන්න දැන් යනවා. මේ යන ගමන් ඉන්නේ. දැන් යාළුවා ෆෝන් එක මවුන්ට් කරන ගමන් ඉන්නේ. හරිද? හරි. දැන් අපි යන්නේ. මේ තියෙන්නේ තේවත්තක්. මේ පැත්තේ නාරං වත්ත. උඩ තියෙන එක පේනවනේ. එතන තමයි ඊළඟට අපි යන්නේ. දැන් තියෙන පොඩි එක. අද අපි අලුත් වීඩියෝ එකක් ගන්න යන්නේ. යාළුවත් යනවා මාත් එක්ක. අපි ඉතින් පරණ අත්හැරලා දාපු ගල්වල බලන්න යන්නේ. අපි බලමු ඉතින් කොච්චර ලස්සනයිද කියලා. මේ යාළුවාගේ ත්‍රිලෝක එකක් යනවා මගෙත් යනවා. අපි දෙන්නම ඉතින් එකම වීඩියෝ එක දාන්න බැරි නිසා අපි දෙන්නම යන්නේ. දැන් යන ගමන් හරි මහවයි ගයිස්. අපි දැන් මාර්ගකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම යන ගමන් ඉන්න ඉක්මනට. හරි ඉතින් අපි අද වීඩියෝ එකේ දැන් මක්කට ආවා. අපි දැන් බලමු ඉතින් අපි පරණ ගල්වල පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලමු. ඕ ගයිස් ඒක මේ කලින් අතහැරලා දාපු එක. ඉතින් දැන් එයාත් වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ. අපි බලමු. හවුවයි ගයිස් එන්නටම. මන්නම් කැප්පයක් දානවා. යාළුවට කැප්පයක් දාන්න බැරි වුණා. මේ උඩ තියෙන්නේ තේවත්ත. මේ උඩ තියෙන්නේ ඒ සුද්දෝ හිටපු කාලේ හදපු තේවත්ත. ඔතන ඉහා පැත්ත මේ පොඩි ගල්වල තියෙන්නේ. ඒකත් අත්හැරලා දාලා තියෙන්නේ. ඒක අත්හැරලා දැන් මේ මැණික් හම්බුණා කියලා හින්දා. ඒනකට ඒක ඇති මැණිකක් නැහැ. දැන් නම් ඉතින් මැණික් නැහැ මිනිස්සු ඉන්න ඉඳලා. ඒ දවස්වල මැණිකක් හම්බුණාලු ගල්වල කඩද්දි. කළා එතනින් පස්සේ ඒක තහනම් කළා කඩද්දි. මේ තියෙන ගයිස් එක. පේන ඇති. මේක ඉතින් සාමාන්‍යයෙන් ඉතර විශාල නෑ. අරක පට්ට ලොකුයි. ඔව් ගයිස් එන ලොකුයි. මේ පැත්තේ තියෙන තනිකර වනාන්තරයක් ගයිස්. මේ තියෙන ගයිස් මේක මේ වටේටම තියෙනවා ඒකට යට නෑ මොකුත් නෑ. මේ උඩ කලින් ලොකුවට ගල් වල තිබිලා තියෙනවා. මේ තියෙන කට්ටිය මේක ගෙනලා දාපු කුණු. වැස්ස දවසට මේ වගේ චූටි වතුර පිරෙනවා. බෝතල්කට තියෙනවා. යාළුවත් යනවා ගයිස්. වටේම මේක ඉස්සර ලොකු පර්වතයක් ගයිස්. මේක ඉච්චර විශාලම නෑ. යාළුවා කියන ඔයාලට ඇහෙන ඇතිනේ. මේක ගයිස්. දැන් ගොඩක් කල් වෙනවා මේක අතහැරලා දාලා. ඔව් මේක හරියට ඉන්නවලු අර ඔයාලට පේනවද එතන වතුර උනනවා. ඔව් ගයිස් වතුර උනනවා. වතුර උනනවා එතන. දාගෙන අතන වතුර උනනවා. මේ එන්න මේ ගලෙන් වතුර එනවා ගයිස්. හරි ගයිස් අපි ඉතින් දැන් මේකෙන් යන්න අනිත් ගල් වලට. අපි ඉතින් අනිත් ගල් වලට ගිහිල්ලා හම්බෙමු. හරි ගයිස් මේ ගල් වල තියෙන දැන් අපි යනවා අනිත් එක බලන්න. හරි ගයිස් අපි දැන් ඉතින් පොඩි ගල් වල ඉන්න ලොකු ගල් වල බලන්න යන්නේ. තේවත් ඉතින් හරි ලොකුයි. අක්කර ගානක් තියෙනව නේද යාළුවා? අක්කර ගානක තේවත්තක් තියෙනවා. මෙතනින් පල්ලෙහා නාරං වත්තක් තියෙනවා. ඒ ඉතින් සුද්දෝ ඉන්න කාලේ හදපුවා තමයි. අපි බලමු අපි ඉතින් ආ ගල්වල අත්දැකීම් මිහිරි අත්දැකීමක්ද මිහිරි අත්දැකීමක්ද වෙයි කියලා. මේ තියෙන ගයිස් මෙතන වැට කැඩිලා. ඒක වෙන්නේ ගයිස්. ඔය තියෙන නාරං වත්ත. මේ පොඩි නාරං වත්ත කෑලි තියෙනවා. මේ තියෙන පොඩි කෑල්ල. නැත්තම් මේ නාරං වත්ත ගොඩක් විශාලයි. අපි ඉන්නේ කොයිද කියලා ඔයාලට කියන්න බැරි නම් මේ ගල් පිස්ස. ඔව් මේ ගයිස් මේ ගල් පිස්ස බදුල්ල දිස්ත්‍රික්කේ තියෙන්නේ. අපි බලමු.
යනවා ඉතින් ගයිස් යනවා. ටිකක් දුර ගෙවාගෙන යන්න ඕනි ගයිස්. අවුව තමයි. වතුර බෝතලයක් ගේන්නත් දැනුණානේ. මේ අන කැපයක් දාගෙන ඉවිල්ලා දෙන්න මට කැපයක් වන්නේ. මගේ වීඩියෝ කට් වෙනවා. මෙතන මේ යන්න තිබ්බ පාරක් ඒක දැන් වහලා තියෙනවා. ඔව් මෙතන නාරං අතර යන්න තිබ්බ පාරක් තිබ්බේ. ඒක දැන් වහලා දාලා. මේ පාර ඒ කියන්නේ සුද්ධ කරලා ගන්න නාරං එයාලා ආදායම ගන්න යන්නේ. ඒ කියන්නේ නාරං තියනවා දැන්. කලින් මේ පාර ගයිස් හොඳටම තිබ්බ කාපට් කරපු පාරක්. දැන් ඒක වාහන ගිහිල්ලා කැඩිලා. මේ කාපට් කරලා තිබ්බ පාරක්. මේක යට මේක දැන් ඉතින් මේක පාරම හිල්ලා ගල් වලේ ලොරි ගිහිල්ලාම කැඩලා තියෙනවා. ගල් වලේ ලොරි ගිහිල්ලාම තමයි කැඩුනේ. මේ ගල් වලට වල එහෙම ඒකට ගයිස් ඉතින් ඒ ගල් වල තහනම් උනේ. නැත්තම් මේ පාරේ මෙච්චර ඔක්කොත් මේ ගන්නේ. පාර මෙහෙමවත් නැහැ. මේ බිමට දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ යකඩ පටි. යකඩ පටි දාන්න තරම් ඉතින්. හරි ඉතින් ගයිස් අපි බලමු. මෙතන ගයිස් දෙපැත්ත කැලේ. දෙපැත්ත කැලේ පාරක් ඉතින්. හොඳටම හොදන් ගිහින් මේ පාර. මෙසේජ් මේ වගේ තියෙන කටු පඳුරු ගයි. තනිකර කටු පඳුරු. කටු කියන්නේ කටු. ඔයාලට කියන්න අමතක නෑ. අපි ලං වෙලා ඉන්නේ එතනට. ඔයාලට කියන්න බැරි නම් මේ ගල් වල දැන් තහනම් කරලා තියෙන්නේ. මිනිස්සෙක් මේක උඩින් නම් වටලා මැරුණලු. මරණ කෙනා අපිත් එතකොට අපිට සාමාන්‍යයෙන් තේරෙනවා එතකොට මැරුණා. ඒක උඩින් නම් වටලා තමයි මැරුණේ. ඒක හින්දා මේක තහනම් කරලා දැම්මා. අනතුරුදායකයි කියලා. ගල් වලින් එහෙම වහලා තියෙන යන්න බැරි නේද? අපි ඉතින් ඒක උඩින් තනගෙන යන් කොහොමද? තව එක හේතුව තමයි මේක වහලා දාන්නේ. මේකේ උඩ තියෙන අපේ වැවක්. ඒ වැවේ තියෙන මේකට මේ උනනවා. උනලා ඉතින් මේ වතුර ටික වැවෙන් දිගේ මේ අපත යනවා. වැවෙන් හින්දෙනවනේ. වැවේ ළඟ ලිනක් අපව තමයි අපිට එහෙම වතුර එවන්නේ. වැවේ හින්දෙන හින්දා අපිට වතුර නැති වෙනවා නියගයක්වත් ආවොත් කියලා තමයි ඉතින් ඒක නතර කරේ. ආසන්නතම හේතුව උනේ. නැත්තම් මේ දෙකින් තමයි මේ පැත්තටම ගල් බෙති. නේද? ඔව් බදුල්ල දිස්ත්‍රික්කේ ඒකින්ද තමයි මේකට ගල් බිසි කියලා නම හැදිලා තියෙන්නේ. හරි ඉතින් ගායිස් ඔයාලා දැන් පේනව නේද මෙතන ගල් වලින් වහලා තියෙනවා මේ. මේ යන මෙතන යන තැනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවනේ දැන් මෙතන ගල් වලින් වහලා මේ. අර ඒක ඇතුළ. මෙතන ගල් වලින් වහලා තියෙනවා මේ. යන්න බෑ. අපි කොහොම හරි යන්න. හරි ගායිස් එහෙනම් අපි යමු. ගයිස් මේක මේ යන්න තියෙන පාරම ටිකක් දැන් අමාරුයි. ඔව් ගායිස් අපි දැන් මෙතනින් පැන යනවා. ගල් ඉදින් පැන යන්න. ගායිස් ඔයාලට දැන් මෙතන පේනවනේ මේක දැන් මිනිස්සු ආසන්නේ නැහැ කියලා මේ මෙතන මඩ රොම් මඩ මඩේලා මේ වතුර උනන වතුර. ඔව් උනන වතුර ඒවා හොඳටම පිරිසිදුයි. අන්න අර තියන්නේ ගායිස් ගල්ල. මේ උනන වතුර මේ යන්නේ. මම මෙහෙ එන දෙවෙනි පාර මම කලින් එක පාරක් ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ගායිස් මේ තියන්නේ ඉතින් අපේ කලින් මේක ඉතින් කොච්චර ඔයාලට මෙහෙ අරහෙ ඉඳන්ම මෙහෙට යනකම කොච්චර දුර ඉතින් යන ගල් කඩලාද? ඒ කියන්නේ කොච්චර කාලයක් ගල් කඩන්නද? තනි ගලක් තිබිලා තියෙන්නේ. ගලක් තිබෙන්නේ. මේ ගල් මේ තාමත් ගල් තියෙනවා තව. තුඩි කොනට ඉන්න මචං නාය ගිහිල්ලා මේ. ඉතින් පස් තිබ්බිලා. ඒව නාය ගිහිල්ලා. දිත්වා හරි ගායිස් අපි යන්න අතට ගිහලා බලමුකෝ. මේක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් වගේ හෙන වර්ග අඩි ප්‍රමාණයක් තියෙනවා. ජාත්‍යන්තර එකක් මට්ටමටම ගේන්න පුළුවන්. කොහෙවත් අවුට් දෙන්න නැතුව ගහන්න පුළුවන්. ගායිස් ඉතින් මේ තියෙන වතුර
උණන වතුර උණන වතුර පිරිසිදු වතුර බොන්න උනත් පුළුවන්. බොන්න පුළුවන් බීලා වෙනවා. මේ මෙතන චුට්ටක් උණලා. මේ මෙතන වතුර පට්ට පිරිසිදුයි. මෙතන වතුර සාමාන්‍යයෙන් ලීටර් 500ක් විතර තියෙනවා. එච්චර නෑ. මේ දෙපැත්තේ තද චුට්ට තියෙනවා. මේක වටේ හෙන ලොකුයි. මේක අඩි විශාලයි. අඩි හෙන ගොඩක් උසයි ගයිස්. මේ ගයිස් මෙහි වතුර බිල්ල තියෙනවා. ඒ කියන්නේ ඔය රස්සා වෙනවා අවිල්ලා වතුර පිරලා ඒවා තාම ඉඳලා පුපුත් වෙලා නැහැ. මේ ගයිස් මේ වතුර පට්ට පිරිසිදුයි. මේ බලන්න මේ ඉස්කෙඩියක් ඉන්න ඔයාලා පේනවා ඇති අර යනවන්න. අර යනවා ගයිස් ඉස්කෙඩිය. පට්ට පැදිලි. වතුර නම් පට්ටම පිරිසිදුයි. ඒක සහතික කරන්න වෙන මොකද කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති. මේ බලන්න ගයිස් එක එක පාට එක එක හැඩතලින් යුතු ගල් තියෙනවා. ගල් හෙන තද අවුවක් තියෙන ගයිස්. මේ තියෙන ගයිස් මේ ඔක්කොගම තිබිලා තියෙන තනි පර්වතයක්. ඒ පර්වතේ දැන් වලක් විදියට හැදලා තියෙන්නේ. මේක උස අම්මා. මේකේ වටේ දෝංකාරක් දෙනවා. ඔන්න බලන්න. හෙලෝ. දෝංකාර දෙනෝ. දෝංකාර දෝංකාර දෙනෝ. දෝංකාර ඇහෙනෝ. මේ තියෙන ගස් මෙතන වතුර ගොඩක් තියෙනවා. මෙතන තමයි ගයිස් වතුර ගොඩක් තියෙන්නේ. හැබැයි අපිට එතන නම් යන්න බෑ රෝම් මඩ තියෙනවා. මේ ස්කෙඩියෝ හැමත් ඉන්නවා. වතුර හොඳට පැහැදිලි අපිට පේනවා හැම එකම. වටේ මාඩි පිරිසිදු ගයිස්. මෙතන වතුර නිල් පාටයි. මෙතන උස අඩි 100ක් ඊටත් වැඩි අඩි 200ක් වගේ ඇති. වගේ ඇති. මේ වතුර උනනවා මේ ගලෙන් පල්ලහැට. ඔයාලට පේනවද වතුර පාට වෙලා තියෙනවා ගල? ඒ වතුර උනන හින්දා. සද්දෙත් ඇහෙනවා වතුර වැටෙන. ඔයාලට නම් ඇහෙනවද දන්නේ නැහැ. අපිට නම් සද්දෙකුත් ඇහෙනවා ඉතින් වතුර වැටෙන. මේ ගල බුරුලද කොයිද? මේ ගල් ඉතින් බුරුල්. අර මිනිස්සු ඉතින් අතර උසකින් වැටෙද්දි මැරෙන්නේ නැති තියෙන්නේ. කොහොම සිතුවිල්ලක් පහළ වුණාද කියලා ඉතින් අපි දන්නේ නැහැ. මේක සෙරප්පුවක් දාගෙන වෙනතක් කැපෙනවා ගයි. දාගෙන නැත්නම් කැපෙන අපි ඉතින් මේක නාන්න උනත් පුළුවන්. මේක ඉතින් සෙරප්පු දාගෙන නාන්න බෑනේ. කකුල කැපිලා ගියාම අපි අනිත් පැත්තට යන් ගයිස් බලන්න. අනිත් පැත්තට යන්. අපි ඉතින් ඒක අනිත් පැත්ත. ගල් දෙකක් මැද තියෙනවා. ගයිස් ඔයාලට කියන්න තියෙන මගේ යාළුවාගේ channel එකේ නම කිසාන් කෞශල් දෙය කියලා ගහලා බලන්න YouTube එකේ ඒකත් පෙන්නනවා. මගේ channel එක subscribe කරගන්න එයාගේ එකත් subscribe කරන්න. මේ දින ගයිස් උනන වතුර මේ මෙහෙට ගලාගෙන එනවා. උනන වතුර අරින්න එනවා ඔයාලට පේනයි. ගලාගෙන ඉන්නේ ගයිස්. වතුර ඔයාලට අරින්න එනවා. මේ මෙතන වතුර කොළ පාට. අඩි මොකද ඒ ගෙම්බෙද කොහෙද? ගේම් බෝයි ඉතින් අපිව බය කරන්න යන්නේ. මම උඩ ගියා. මෙතන හැම වතුර. මේ ගයිස් මෙතන නාන්න තිබ්බනම් ඉතින් ආය ගෙම්බෝ තමයි ගැටි. මේ කවුරුත් පාවිච්චි කරන්න තියෙන තමයි මේ ගෙම්බෝ හැම ඇදලා තියෙන්නේ. ඔව් නැත්තම් මේක මාරම් පිරිසිදුයි. කවුරුත් පාවිච්චි කරන්න තියෙනද කොහෙද මෙහෙම හරි පිරිසිදු වෙලා. මෙතන චුට්ටක් යටයි. සාමාන්‍යයෙන් ගැඹුරුයි. පොඩක් පරිස්සම් දීලා බලන්න. අල්ලට යන්න බෑ ගායිස් මොකද ගල් වැටෙනවා මෙතන. කලින් ගල් බුරුල් ගතියවා. දැන් ගල් බෝන දාලා ඒක බුරුල් වෙලා තියෙනවා. මේ තියෙන උඩ ගල. මෙතන යටින් තමයි වතුර උනන්නේ. මේ මෙතන වතුර උනන්නේ. තමයි ගායිස් වතුර උනන්නේ. මේ වතුර ගලාගෙන යනවා. හුලං උත් එනවා මෙතන. සාමාන්‍ය හුලඟක් තියෙනව නේද? ඔව් මේකට ඉතින් සරුංගලයක් ගෙනවත් දාන්න පුළුවන්.
සීතලයි වතුරත් එක්ක. වතුර සීතලයි ගායි. සෙරප්පු දෙක ගලවන්න යන්න. සෙරප්පු දෙක දාගෙන යන්න බෑ ගයිස්. මේ යාළුවා නම් වතුර යනවා. මට යන්න බෑ. සීතලයි කැස්සක් තියෙනවා. ඔයාලත් දික්ක පිටියේ ගල් බිස්සක් ඉන්නවා නම් ඇවිල්ලා බලන්න මේක. ඇවිල්ලා බලන්න. අපි මේක පොඩි කාලේ ආව මතකද කිෂාන්? පොඩි කාලේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ආවා. ඉස්කෝලෙන් අපේ මේකට එක්කන් ආවා. එතකොට මේක වැඩ කරපු කර්මාන්තයක් කියලා අපිට පෙන්නේ. ඔයාලට පේනවා මෙතන තමයි කලින් ලොකුම පොකුණ තිබ්බේ. ඒක ඉතින් මේ දිස්ස නායත් එක්ක ගලව කැඩිලා. අපිට ලස්සනයි ගයිස් නාන්න තියනවා නම් ඉතින් ආය මෙතන අර වගේ ගල් නෑ පස් වලින් හැදලා තිබ්බේ පොකුණ වගේ එක. අපිට එතන තමයි කලින් නාගන්න පුළුවන් උනේ. මම එක දවසක් ආවා මේක නාන්න. මන්න මෙහෙන් නෙමෙයි හින්දා ආවෙන් ඇවිල්ලා නෑ. නාන්න එකපාරේ කලින් ඇවිල්ලා තින්නේ. අපි දැන් යනවා ගයිස්. මෙතන යන්නේ. හයියෙන් එක සැරයක් බයි කියලා කියමු. බයි! බයි! දෝන් කරත් දෙනවා ගයිස්. මට නම් මේක වතුර ගලාගෙන යනවා. මේ ගයිස් ගලාගෙන යන පාර දිගේ අපි යනවා. වතුර ගලාගෙන යනවා. අපරාධිද මේ වතුරත්. මේ ගල් හැම හෙනට පොලිසිය තියෙන ගයිස්. ගයිස් ඉතින් වතුර වැටලා වගේ දේවල් වල තමයි ඉතින් මෙච්චර පොලිසියලා තියෙන්නේ. මේ මගේ යාළුවා පිටිපස්සෙන් එනවා. අර මගේ යාළුවා ඉස්සරහින් යනවා. සුමින් තහනම් කලාපකටත් එහෙනම් ආවා. මෙතන ගයිස් එරෙයි කියලා බයයි. එරයි කියලා බයයි. මෙතන එරයි කියලා බයයි. කවන්නේ ගයිස් අපි යනවා. තව පොකුණකුත් තියෙනවා ගයිස්. ඒකත් අපි පෙන්නමු. ඔව් ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් එන්න. නෑ මේකේ මේ දැන් ගල් වලින් එළියට ආවා ගයිස්. ගල් වලින් එළියට ආවා ගයිස්. ඊරු පද්දට ආවා. හරි ගයිස්. එහෙනම් බයි. දැනට දැන් මොනවද කරන්නේ? දැන් ගෙදර යන්නේ. දැන් ගෙදර යන්න. දැන් මං යන්නේ දැන් යාළුවාගේ ගෙදරට. ගිහිල්ලා අලුත් වීලොග් එකකින් හමු වෙමු ගයිස්.